right. හරි. ඔයාලා එකතු වෙලා ඉන්න මිශ්‍ර අභ්‍යාස සාකච්ඡාවත් එක්ක අද තෝරගෙන තියෙන්නේ සමාවයවික ප්‍රශ්නය. ඒ කියන්නේ ස්ට්‍රක්චර් පේපරේ 4 වෙනි ප්‍රශ්නය. හරි. අදත් හොඳ ප්‍රශ්නයක් තියෙන්නේ. right. අපිත් ඔයාලත් එක්ක එකතු වෙලා හරි මේක කරමු. හරිද? මේක තනියෙන් try කරන්න උත්සාහ කරන ළමයි මේක වීඩියෝ එක නවත්තලා තනියෙන් try කරන්න. කරලා උත්තරේ බලා ගන්න වැරදි අඩු පාඩු තියෙනවා නම් හදාගන්න. හරි. right. උඩටම ගේමක් ගහන්න පුළුවන් ප්‍රමාණවත් කාලයක් තියෙනවා. ඒ නිසා දැන් ආශිස් ළමයිට කියන්න තියෙන්නේ පුළුවන් තරම් වැඩ කරන්න නැවත වැඩ කරන්න පාස් විපස් නැවත කරන්න කරලා කොහොම හරි මේක සෙට් ගේම එක දිරලම නවත්තන්න ඕන. හරිද? right. ප්‍රශ්නේ යමු. කියන ABCD අණුක සූත්‍රයේ කාබන් 4යි H10යි O ව්‍යුහ සමාවයවික වේ. ඒ කියන්නේ කාබන් 4යි හරි H10යි ඔක්සිජන් තියෙන. එතකොට මේකේ හයිඩ්‍රෝකාබන් 10 දිහා බැලුවොත් ඇත්තටම ද්විත්ව බන්ධන ත්‍රිත්ව බන්ධන නැහැ. එතකොට මේකේ ඇත්තටම තනි බන්ධන කාබන් අතර තියෙන්නේ. සහ ඔක්සිජන් එකක් තියෙනවා. ඉතින් මේක බැලු බැලමට පේන පුතා මධ්‍යස්ථාරයක් කියලා. හරිද? ඒ වගේම ඒකෙදි කියන්නේ සාමාන්‍යයෙන් A හරි B C සහ D කියන්නේ පුතා කාබන් 4යි. හොඳයි. කාබන් 4යි H10යි හරි O කියන අණුක සූත්‍රයට අදාළ ව්‍යුහ සමාවයවික කියලා කියන්නේ. ඒතර ව්‍යුහ සමාවයවික ගත්තොත් පුතා මොකද තියෙන්නේ? අනිවාර්යයෙන්ම ව්‍යුහ සමාවයවික කියනකොටම අපි තේරෙනවා දාම ස්ථාන ක්‍රියාකාරීකම්. ඔහොමනේ. ඒතර එහෙම හතරක් තමයි තියෙන්නේ. එතකොට අපිට කියනවා A B C D කියන ABCD කියන හතර දෙනාම සෝඩියම් එක H2 පිට කරනවා. ඒතර අර මධ්‍යසාර කියන එක පැහැදිලි වෙනවා. හරි ඒ වඩාත්ම පැහැදිලි වෙන ඊළඟ කාරණාවේ එතනදී ලූකස් ප්‍රතිකාරකයත් පාවිච්චි කරලා තියෙනවා. ලූකස් ප්‍රතිකාරකයේ ආවිලතාවය දෙන්නේ මධ්‍යසාර කියන එක තේරුම් ගන්න. එතන මධ්‍යසාරයක් පැහැදිලි වශයෙන් මේ තියෙන්නේ හතරම. එතන අපි කොහොම හරි මේ වැඩේ කරද්දී කොහොමද මේක නිවැරදි උත්තරේ ගන්න කියලා බලමු. එතකොට A කියන කෙනා ප්‍රකාශ පෙන්වනවලු. A කියන කෙනා කියන්නේ A කියන කෙනා පුතා ප්‍රකාශ තියනවලු. ඒ ලේසි වැඩේ ප්‍රකාශ තියනවලු. හැබැයි B C සහ D ට ප්‍රකාශ නැහැලු. හරිද? ඊළඟට B C සහ D තුන් දෙනා පිළිවෙලින් ලූකස් ප්‍රතිකාරකයේ සමග. ඒ කියන්නේ C ක්ලෝරයිඩ් සාන්ඩ්‍රෙසියල් පුතා. හරි? සාන්ඩ්‍රෙසියල් කියන ලූකස් ප්‍රතිකාරකයේ සමග ප්‍රතික්‍රියා කරනවලු. B හා C ෂණික ආවිලතාවය දෙනවලු. එහෙනම් ෂණික ආවිලතාවය කියනකොටම ළමයිනේ තේරුම් අරගන්න B කියන කෙනා තෘතීක මධ්‍යසාරයක්. හැබැයි ප්‍රකාශ නැහැ. අසම්මිතික කාබන් නැති තෘතීක මධ්‍යසාරයක් කියන එක තේරුම් ගන්න. ඒතර අසම්මිතික කාබන් තියෙන්නේ මේ A කියන කෙනා. හරි. එතකොට මේවා සෙමින්. එහෙනම් සෙමින්. right. මේවා සෙමින්. හරි. ඒව තාම වෙන කරගන්න බෑ. හරිද? ඊට පස්සේ අපිට කියනවා C සහ D කියන දෙන්නට පිළිවෙලින් පුතා සාන්ද්‍ර සල්ෆියුරික් දාලා. හරි. සාන්ද්‍ර සල්ෆියුරික් දාලා. හරි. සාන්ද්‍ර සල්ෆියුරික් දාලා පුතා රත් කරනවා. එතකොට රත් කරද්දී හරි E සහ F ලැබෙනවා. හරිද? E සහ F කියන දෙන්නට HBr දානවා. හරිද? මාකෝනිකෝව් මතකයිනේ HBr දෙනකොට දෙන්නේ තියෙන එක තමයි. මතකයි නේද? එතන G සහ H කියලා දෙන්නෙක් ලැබෙනවා. හරි මේ G කියන කෙනා හරි ප්‍රකාශ තියනවලු. කියන්නේ G කියන එකාගේ අසම්මිතික කාබන් තියෙනවා මෙහාගේ නෑ. හරිද? ඕන්න ඔය කාරණා ටික දීලා හරිද අපෙන් ආනේ A B C D E F G H ටික අඳුර ගන්න කියලා. එතකොට සීන් එක අඳුරගත්ත කියන්නේ ඉතින් ලකුණු ටික ඕකේ. දැන් ගාන අපි දක්ෂ වෙන්න ඕන මේකෙදි මේ කියන තොරතුරු ටික මෙන්න මේ විදියට පොඩි කොලයක පේපර් එකේ කඩදාසි දෙනවනේ. කටුවට ආන්න එක ඉක්මනට මේ තියෙන තොරතුරු ටික ගහගත්තට පස්සේ අපිට ඉක්මනට උත්තරේ ගන්න පුළුවන්. එතකොට අපි දන්නවා ABCD කියලා කියන්නේ මේ අණුක සූත්‍රයට අදාළව තියෙන ව්‍යුහ සමාවයවික කියලා. එතකොට අපි බලන්න ඕන මේ අණුක සූත්‍රයට අදාළ සරලම එක සරලම මධ්‍යසාර ලියාගෙන ඒකට අදාළව ලියන්න පුළුවන් ව්‍යුහ සමාවයවික ඔක්කොම ටික ලියා ගන්න. එතකොට අපිට ගැළපෙන ටික හරියට උත්තර ගැළපෙන විදිහට එයි. හරිද? එහෙනම් අපි ලියමු මේකෙන් ලියන්න පුළුවන් කාබන් 4ට අදාළව ලියන්න පුළුවන් සරලම මධ්‍යසාරය මොකද්ද පුතා? මම මෙතනින් ලියා ගන්න. ලියන්න පුළුවන් සරලම එක තමයි CH3 CH2 CH2 CH2OH. ඕක නේද?
හරි. දැන් මේක ප්‍රධාන කාබන් දාමයේ විදිහට ගන්න වෙන්නේ මේක. ඒතර කාබන් අංක කරොත් 1 2 3 4. එතකොට මේක වෙනස් කර කර අපි විව සූත්‍ර ගමු. එතකොට පුතා මේකේ ස්ථාන සමාවේක ගන්න පුළුවන්. කොහොමද? මේ OH එක බැඳලා තියෙන මෙතන එක කාබන්ටනේ. එහෙනම් මම එක මෙතනට බැඳනවා. කොහොමද ඒතර එතන බැඳුවම වෙන්නේ? CH3 CH2 බලන්න පට්ටලේසි CH H දෙකක් තියෙනවනේ H එකක් ගලවලා නේ එපා OH බඳන්න. ආන්නේ H එක මුට දෙනවා. එතකොට මූ CH3 වෙනවා. හරි. දැන් මේක හරි 1 2 3 4. දැන් OH එක බැඳලා තියෙන්නේ දෙකට. එහෙනම් මේකේ ස්ථාන සමාවයවික විකේ තමයි මෙයා. හරිනේ. එතකොට ඒක විව සමාවයවික ගණනට තමයි වැටෙන්නේ. හරි. ඊට පස්සේ අපිට පුතා කරන්න පුළුවන් වැඩක් තමයි මේක අනුව හිතන්න මේ CH2 එක මෙන්න මෙතන කාබන්ට බඳන්න පුළුවන්. ඒ කියන්නේ ඒකෙදි CH3 මෙතන CH2 තියෙනකින් H එකක් අයින් කරනවා. එතකොට CH වෙනවා. H එක CH2 වෙන මෙයාට බඳලා මෙතනට CH3 කරලා දානවා. දැන් පුතා ඔයා මට කියන්න මේක වෙනස් එකක්ද නැද්ද? වෙනස් එකක්. වෙනස් එකක්. ඒතර ප්‍රධාන කාබන් දාමයේ විදිහට ගන්න වෙන්නේ ඕකනේ පුතා. ඒතර 1 2 3 අර විදිහට මෙතිල් කාණ්ඩයක් එළියට පැන්න නේද? රයිට්. මෙතිල් කාණ්ඩයක් ඔය විදිහට එළියට පැන්න. හරිද? එතකොට අපි තව එකක් ගන්න පුළුවන්. මෙන්න මේ CH2 එකත් මෙතනට ගන්න පුළුවන්. මේ H එකත් ගලවලා. එතකොට තව එකක් ගන්න පුළුවන්. එතකොට CH3 මෙතන CH3 මෙතන පුතා මේක ගන්නවා. මෙතන H එකත් එයාට දීලා. එන එක CH3 වෙනවා. සහ OH වෙනවා. දැන් ඔන්න ඔය විදිහට ලියන්න පුළුවන්. ඔය ටික නේද අපිට අතරම C4H10යි අදාළව අණුක සූත්‍රයට අදාළව ලියන්න පුළුවන් විව සමාවයවික ටික. හරිනේ. දැන් අපි බලන්න ඕන ඕකෙන් කවුද A, කවුද B, කවුද C, කවුද D. එතකොට මේකට මේ ක්‍රමේ ඕකේ. හරි. මේකට මේ ක්‍රමේ ඕකේ. එහෙනම් අපි කල්පනා කරලා හොයන්න ඕන කවුද මේකෙන් A වෙන්න පුළුවන්, කවුද මේකෙන් B වෙන්න පුළුවන්, කවුද මේකෙන් C වෙන්න පුළුවන්, කවුද මේකෙන් D වෙන්න පුළුවන් කියන එක. හරිද? රයිට්. එහෙමනම් අපි හොයමු ඔට්ටුයිද? රයිට්. ඔට්ටුයි. රයිට්. A කියන කෙනා ප්‍රකාශ. අනේ මේක දිහා බලන්න. බැලුමටම අසම්මාතික කාබන් එකක් තියෙන්නේ කොතනද? අසම්මිතික කාබන් එකක් තියෙන තැන තමයි. අනේ මේ බලන්න මෙතන දිලිසි මේ කාබන් එකට OH එකක් බැඳිලා CH3 එකක් බැඳිලා CH2 CH3 එකක් බැඳිලා හයිඩ්‍රජන් එකක් බැඳිලා. එහෙනම් මේ කාබන් ගත්තොත් ඒ කාබන්ට අසමමිතික කාණ්ඩ 4ක් බැඳිලා. එහෙනම් මෙන්න මෙයා තමයි හරි අසමමිතික කාබන් තියෙන එක. මේ වලින් ප්‍රකාශ තියෙන එක. එහෙනම් බය වෙන දෙයක් නැහැ. බය වෙන දෙයක් නැහැ. ඒ කියන කෙනා හොයාගත්තා. ඒ කියන කෙනා හොයාගත්තා. එහෙනම් මෙන්න මේ විදිහට ඒ කියන කෙනා හොයාගත්තා. ඒ කියන කෙනා ඉන්නේ CH3 CH2 හරි right CH OH CH3 ওই විදිහට. හරි නේද? ඒ කියන කෙනා හොයාගත්තා. හරි නේද? සතුටුයි right. හරි. දැන් BCD වලින් B කියන්නේ මොකද්ද? B කියන කෙනා ප්‍රකාශ පෙන්නන්නේ නැහැ. කියන අසම්මිත කාබන් තියෙන විදියක් නැහැ. හැබැයි ලූකස් ප්‍රතිකාරක ෂණික ආවිලතාවය ලූකස් ප්‍රතිකාරක එක්ක ෂණික ආවිලතාවය කියනව නම් ත්‍ෘතික මධ්‍යසාරයක් නේ. එහෙනම් පුතා ත්‍ෘතික මධ්‍යසාරයක් විදියට තියෙන ඩයල් එක කවුද? මෙන්න මෙයා. එහෙමනම් අපිට B විදියට ගන්න පුළුවන් CH3 CC CH3 CH3 OH. එහෙනම් මේක තමයි B. ඔන්න B හොයලා ඉවරයි. දැන් CD හොයන එක සීන් එක ලේසි නැහැ. හරිද? සීන් එක ලේසි නැහැ. හැබැයි බලමු try එකක් දීලා නේද? හරි. right. ඒතකොට මේ කතාවේ ඇතුලේ තව මෙතන කියලා තිබුණා E සහ F ගැන පොඩි කාරණාවක්. E සහ F කියන කෙනා මොන සමාවයවික වෙන්නේ නැද්ද? ජාමිතික සමාවයවික වෙන්නේ නැහැ. එතකොට ජාමිතික සමාවයවික වෙන්න නම් දෙන්න ඕන දිත්ත බන්ධන කාබන් දෙකක් එකතු කාබන් එකකට හරි සමාන කාණ්ඩ බැඳිලා තිබ්බොත් එයා මොකක් වෙන්නන්නේ නැද්ද? ඔව්. සමාන කාණ්ඩ බැඳිලා තිබ්බොත් එයා හරි ප්‍රමාණ සමාවයවික වෙන්නන්නේ නැහැ පුතා. හරිනේ? රයිට්. එහෙනම් බලමුද? රයිට්. අපි දැන් අපේ කතාන්දරය ඇතුලේ ඉන්න දෙන්නෙක් මෙයානේ මෙයා සහ මෙයානේ. හරි. ඒ දෙන්න ගන්නකො මෙහෙට. CH3 CH2 CH2 CH2
OH. අරය ගන්නකො CH3 CH CH3 CH2 OH. දැන් මෙයාට කරගෙන ගිය වැඩ මොකද්ද? මෙයාට දැම්ම සාන්ඩ් සල්ෆියුරික්. මොනේ දැම්මේ? සාන්ඩ් සල්ෆියුරික් දාලා රත් කරා කියනකොටම මතකද විචලනය. සාන්ඩ් සල්ෆියුරික් දාපුවම විචලනය වෙනවා. එහෙනම් සාන්ඩ් සල්ෆියුරික් දාලා රත් කරනවා මේකටත්. හරි සාන්ඩ් සල්ෆියුරික් දාලා රත් කරනවා. එතකොට වෙන්නේ මේ OH එක මෙතන H කරන් ඉවත් වෙනවා. එතකොට CH3 CH2 මෙතන CH වෙනවා. ඒ OH එක මෙතන H එකක් ගත්තම CH වෙනවා. සහ මෙතන ද්විත්වයක් ඇති වෙනවා. ওই විදිහට එක්කෙනෙක් ලැබෙනවා. ඒතර බලන්න එයා ත්‍රිමාන සමාවේවික වෙන්න නැද්ද කියලා. ආදිත්‍ය බන්ධනේ තියෙන මෙතන මෙන්න මේ කාබන්ට පේනවද හයිඩ්‍රජන් දෙකක් බැඳලා තියෙනවා. ඒ කියන්නේ සික්ස් ට්‍රාන්ස් නැහැ. හරි. මෙතනට එන්න. මෙතනට OH එක දාපුවම H එකක් ගන්නෙ මෙයාගෙන් නෙමෙයි මෙයාගෙන්නේ. මේ H එකනේ ගන්නෙ. ඒතර කොහොමද ලැබෙන්නේ? කියන්නේ ලැබෙන්නේ CH3 CH3 මෙතන ද්විත්ව බන්ධනේ මෙතන CH2 ඔය විදිහට. එහෙනම් ඒක දිහා බැලුවොත් මේ බලන්න මෙතන කාබන් එකට සමාන ද්විත්ව බන්ධිත කාබන් ටිකද මෙතනට සමාන කාණ්ඩ බෙදලා මෙතනට සමාන කාණ්ඩ බෙදලා. ඒක කොහොමද 6 trans නැහැ. අර නේ කතාවත් එකත් බැලඳි. ඒක හැබැයි අපිට කියන්න බෑ තවමත් C කියන්නේ මෙයා D කියන්නේ මෙයා. එහෙම නැත්නම් D කියන්නේ මෙයා C කියන්නේ මෙයා. එහෙම කියන්න බෑ. ඊළඟ එකටත් යන් එනවා. මොකද ඊළඟ එක කියන්නේ? දානවා මාකෝනිකෝෆ් ටානෝ HBr. මාකෝනිකෝෆ් ටානෝ HBr. දාපුවාම දෙනකොට දෙන්නේ තියෙන කාටමයි. දෙනකොට දෙන්න තියෙන කාටමයි. එහෙනම් මේ H එක බැලෙන්නේ ද්විත්ව බන්ධිත කාබන් දෙකෙන් හයිඩ්‍රජන් වැඩිපුරම තියෙන තැනට. එහෙනම් මේ H එක බැඳෙන්නේ CH2 තැනට. එහෙම වුණොත් CH3 CH2 CH එතනට තමයි Br එක සෙට් වෙන්නේ. Br මෙන්න CH3 වෙනවා. හරි. මෙතනට H එක සෙට් වෙන්නේ ද්විත්ව බන්ධිත කාබන් එක හයිඩ්‍රජන් වැඩි මූණේ මුට තමයි බෙදෙන්නේ. එහෙනම් මෙතන CH3 CH3 මෙතන පුතා Br මෙතන CH3. දැන් සීන් එක බලන්න බැරේ. දැන් තවමත් GH වෙන් කරලා හඳුන ගන්නත් බෑ. දැන් මේ දැන් අපිට බලන්න කරන විදිය. දැන් එහෙමනම් පොඩ්ඩක් කල්පනා කරලා බලන්න G කියන එක ප්‍රකාශ G කියන්නේ කොහොමද? ඇල්කයිල් හෙලයිඩයක් නේ. ඒකෙදි G කියන එක ප්‍රකාශ වෙනවා. ප්‍රකාශ පෙන්වන්න නම් මොකද තියෙන්න ඕන වැදගත්ම දේ? අසමමිතික කාබන් කියන්නේ මොකද්ද? කාබන්ට අසමාන කාණ්ඩ හතරක් බෙදලා තියෙනවා. කාබන්ට අසමාන කාණ්ඩ හතරක් බෙදලා තියෙනවා. මෙන්න මේකේ එහෙම සීන් එකක් දකින්නවද? එහෙම දකින්නවද අසමාන කාණ්ඩ හතරක් බැඳිච්ච එක? මේකේ කියන්නේ මේක තියෙනවද? තියෙනවනේ මේ Br එකයි CH3 එකයි CH මෙන්න මෙතන H එකයි. හරි. එහෙනම් අසමාන කාණ්ඩ හතරක් අනිවාර්යයෙන් තියෙනවා. මේ කාබන්ට කියන්නේ මොකද්ද? අසමමිතික කාබන්. එහෙනම් මෙන්න මෙයාට අසමාන කාණ්ඩ හතරක් තියෙනවා. එහෙනම් මෙයාට නෑ. එහෙනම් තියෙන එකාට ප්‍රකාශ. එහෙනම් අසමමිතික කාබන් තියෙනවා. එහෙනම් මෙයා තමයි කතා දෙකක් නේ කවුද? G. එහෙනම් මෙයා G නම් මෙයා කවුද? E. මෙයා E නම් මෙයා කවුද? C. හරි. එහෙනම් මූ කවුද? අනේ මූ H. හරි. එහෙනම් මූ H නම් මේ කවුද? මේක F. මේක F නම් මේක කවුද? D. ඉන්පසු මේ පිළිතුරු අර කොටුවල ලියන්න. ඊට පස්සේ යන්නේ ලකුණු හම්බ වෙනවා. හරි. ඊට පස්සේ ලකුණු හම්බ වෙනවා. හරි. ඊට පස්සේ ඉතින් ලකුණු හරි 40ක් අරගෙන ගෙදර එන්න තියෙන්නේ. හරි. රයිට්. ඒ නිසා මේක අමාරු නෑ. අතහරින්න එපා. 40ක් අපරාධේ ඇතැරියොත්. හරි. ඇතැරියොත් අර එසේ වලින් කැපෙන ලකුණු බැලන්ස් කරන්නත් බෑ. කොහොමත් S එක හෝ ෆේල් වෙන එක නතර කරන්නත් බෑ. මේ ප්‍රශ්නේ අතහරින්න සූදානම් වෙන්න එපා. ඇති දෙයක් නැහැ. ඒතර මේ ප්‍රශ්නේ ඇතුලේ මෙන්න මේක අපිට ගොඩක් වැදගත් වුණා. නිකම් ප්‍රශ්නේ කියන්නම් වාලේ කියවලා මේක කරන්න බෑ. මේකේ දත්ත ටික සහ මේ පරීක්ෂණ පිළිබඳව අවබෝධය තියෙන්න ඕනේ. හරි ලූකස් ප්‍රතිකාරක ශනික ආවිල කියනකොටම මේක ත්‍ෘතික මදිසාරයක් කියන එක එන්න ඕනේ. හරිද? ඊළඟට මෙතනදී ප්‍රකාශ කියනකොටම අසමිතික කාබන් තියෙන්න ඕනේ කියන එක තියෙන්න ඕනේ. ඊළඟට ව්‍යුහ සමාවයවික කියනකොටම ස්ථාන ක්‍රියාකාරී කාණ්ඩ දාම කියන එක තියෙන්න ඕනේ. ඊළඟට මෙතන ත්‍රිමාන නෑ කියන ත්‍රිමාන සමාවික නෑ කියනකොටම 6 trans නෑ කියනකොටම ද්විත්ව බන්ධිත කාබන් දෙකේ කාබන් එකකට සමාන කාණ්ඩ බැඳුනොත් නෑ කියන එක එන්න ඕනේ. ඒතර ඒව එන්න නම් පාඩම් කරන්න ඕනේ. පාඩම් කරත් මදි ඒ පාඩම් කරපු දේවල් ඇප්ලයි කරන්න ඕනේ. බැරි ප්‍රශ්න බැරි මනෝකාති හරි ප්‍රශ්න කරන්න ඕනේ. එතකොට තමයි ගොඩ යන්නේ. එතකොට මේක අපිට පුළුවන් එහෙනම් A B C D
EFGH පැහැදිලිව අඳුර ගන්න. මම හිතනවා ඔයාලට මේක පැහැදිලි වෙන්නේ නැති. අනිවාර්යෙන් ෂෙයා කරන්න, අනිවාර්යෙන් subscribe කරන්න. ඊළඟ මිස්ටර් අභ්‍යාස ටිකත් එක්ක අනිවාර්යෙන් සෙට් වෙන්න. එහෙනම් හැමෝටම ජයග්‍රහයි. සුබ දවසක්. අයිත් මේ වගේ ලස්සන ප්‍රශ්නකින් අපි ඉක්මනින් හම්බ වෙමු.